නිවනුවන් පිම්බරයි රෝසතොල් ලස්සනයි හිමහන්සිය ඔබ නිල්ලහස වගේ. Hi guys, welcome back to my YouTube channel. ඔනාදත් මම ආවා another little vlog එකක් අරගෙන. අද අපි යනවා කැන්ඩි. ඉතින් අපි යනවා මුලින්ම දළදා මාලිගාවට. ඊට පස්සේ අපි යන්න හිතාගෙන ඉන්නවා ගාඩන් එකට. ඉතින් මං අවුරුදු ගානකින් කැන්ඩි යන්නේ. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. ඉතින් අද අපි කොහොමද ගමන ගියේ, මොනවද කරේ, මට අද දවස කොහොමද ෆීල් වුනේ කියලා ඔයාලත් එක්කම ෂෙයා කරගන්නම්. So let's go. දැන් අපි ගමන පටන් අරගෙන තියෙන්නේ. ඉතින් යන අතරමඟ ලස්සන views හම්බුනොත් වීඩියෝ කරගන්නම් කියලා හිතියට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මාර නිදිමතේ හිටියේ. මොකද කලින් දවසේ රැත් ගොඩක් පාන්දර වෙනකන් ඇහැරිලා හිටිය හින්දා නිදා ගන්න බැරි වුණා. ඉතින් මම පුළුවන් වුණත් ඔයාලට චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන එන්න. දැන් වෙලාව 8:20ට විතර ඇති. අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති අපේ මාල්ලිට හොඳටම නිින්ද ගිහින් ඉන්නේ. මොකද එයා කලින් දවසේ රැත් නිදාගත්තේ නැහැ. පාන්දර වෙනකන් ඇහැරලා එයාගේ YouTube එකේ වැඩ වගේක් කර කර හිටියේ. ඊට පස්සේ චොටදරක් යද්දී මටයි මල්ලිටයි දෙන්නටම හොඳටම නිින්ද ගියා. මං හිතන්නේ නුවර ලං වෙලා තමයි මටයි මල්ලිටයි දෙන්නටම ඇහැරුණේ. මං හිතන්නේ අපි දැන් තමයි නුවරට ආවේ. කලින් දවසේ රැත් අපි නිදාගත්තේ ගොඩාක් පාන්දර වුණ නිසා මටයි මල්ලිටයි දෙන්නටම එනකන් හොඳටම නිින්ද ගියා. ඒ නිසා මුකුත් වීඩියෝස් ගන්න බැරි වුණා. අපිට නුවරට ආවට පස්සේ තමයි ඇහැරුණේ. අම්මි තමයි අපිව ඇහැරෙව්වේ. ඉතින් ඒ හින්දා මුකුත් වීඩියෝස් අපිට කරගන්න බැරි වුණා. Guys, finally අපි දැන් තමයි කැන්ඩි වලට ආවේ. අනේ ඇත්තටම කැන්ඩි වලට ආවම තියෙන vibe එක හරිම different. අපි ඊට පස්සේ මල් ගන්නවා. ඊට පස්සේ අපි මල් තෝරලා මල් අටි දෙකක් අරගෙන දැන් යන්න කියලා තමයි හදන්නේ ඇතුළට. ගොඩාක් ශබ්ද බද්ධ තියෙන බිසි ලයිෆ් එකක් ගත කරන කෙනෙක් නම් මේ වගේ ප්ලේස් එකකට ඇවිල්ලා ටික වෙලාවක් හරි කාම් වෙලා ඉන්න එක actually really nice. දැන් අපි ඇතුළට යන්න හදන්නේ. අද මම හිතාගෙන ආවේ වැඩි කැමරා එක ඔන් කරන්නේ නැතුව, කැමරා එක ගැන හිතන්නේ නැතුව මේ මොමන්ට් එක එන්ජොයි කරනවා කියලා. ඒත් obviously ඔයාලවත් එක්ක මේ beautiful experience එක share කරගන්න ඕනි කියලා හිතුණා. බලමු. මීන ගමන් සරයාමෙට ඇති දොළොස් මල් පෙති පාවඩ රිසි මීන කොලේ මාකාලෙට සිරි මුතුරනින් කිරුවායද වටි වඩින කලඹමින් ගජනීලා කුමුසේ සත් නෙලවයිදිනා ඇතුමන් පිට. අපි සැටර්ඩේ දවසක ගිය නිසා වෙන්න ඇති ගොඩාක් සෙනග හිටියා මාලිගාවේ. A few moments later. ඊට පස්සේ අපි ඇතුලේ ඇවිදලා කරලා බලද්දී අපිට මේ චූටි පැටියව හම්බුණා. අනේ අම්මාර කියුට්. අපි දිහා බලාගෙනමයි හිටියේ. ඉතින් මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා යාගේ. මං හිතන්නේ යා චයිනීස් බබෙක්ද කොහෙද. මෝරම කියුට් අනේ. So look at his eyes. අනේ so cute. මට ඒ බබාව දැක්ක ගමන්ම මගේ ඇටෙන්ෂන් එක සම්පූර්ණයෙන්ම මේ බබාව පැත්තට තමයි ගියේ. ඊට පස්සේ අපි ඒ චූටි පැටියවත් බලලා චුට්ටක් ඇවිදලා එළියට ආවා. මොකද ඇතුලේ ඉන්න බෑ. මාර විදියට ක්‍රවුඩ් එක හිටියා. අපි හිතාගෙන හිටියේ දැන් පෙරහැර ළඟ නිසා අලි හැම ගොඩාක් ඉන්නවා ඇති කියලා එළිය බැඳලා. ඒත් කිසිම අලියෙක් හිටියේ නැහැ. අපි එතන ඉන්න කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ කිව්වා
තාම යන්නේ ඇතුලේ පෙරහැර නිසා අලි තාම නැහැ කියලා මම අලි බලන්න මාර ආසාවෙන් හිටියේ. ඉතින් අලි බලන්න බැරි වුණා. දැන් අපි ටිකක් වටේ ඇවිදලා චුට්ටක් ඇවිල්ලා ඉඳගත්ත මෙතනින්. මොකද කකුල් දෙකත් හොඳටම රිදෙනවා අපේ. අද නම් මට හිතෙන්නේ මේක සයිට් සීන් ට්‍රිප් එකකට වඩා just relaxing day එකක් වගේ කියලා. sometimes අපිටත් ඕනේ ඒ වගේ දවසක් නේ. ෆෝන් එකේ වැඩ, ස්ට්‍රෙස්, busy life එකෙන් ටික වෙලාවකට හරි බ්‍රේක් එකක් අරගෙන peaceful place එකකට එන එක තමයි ගොඩක් අයගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ අද කාලේ හැටියට. Much later. අපි දළදා මාලිගාවෙන් එළියට එනකොටත් දවල් වෙලා තිබුණේ. ඉතින් අපිට හිතුණා මුලින්ම දවල්ට කාලා හිටියොත් හොඳයි කියලා. අපි හරිම බඩගින්න හිටියේ. ඉතින් අපි හිතුවා මුලින්ම කෑම කාලා ඊළඟට කොහෙද යන්නේ කියලා ප්ලෑන් කරමු කියලා. මොකද අපිට හොඳටම ටයිම් එක තිබුණා. ඉතින් අපි මුලින්ම දවල්ට කාලා ඊට පස්සේ අපි හිතුවා තව කොහේ හරි යන්න ප්ලෑන් කරමු කියලා. අපි ඊට පස්සේ කාලා හැම චුට්ටක් රීෆ්‍රෙෂ් වෙලා අපි හිතුවා චුට්ටක් ඇවිදින්න. අපි ඊට පස්සේ චුට්ටක් ඇවිදලා අපි ටුක් එකක් දාගෙන ගාඩන් එකට යන්න කියලා තමයි ප්ලෑන් කරගෙන හිටියේ. ඊට පස්සේ අපි චුට්ටක් shopping කරලා කොහොම හරි අපි ටුක් එකක් හොයාගෙන අපි හිතුවා ගාඩන් එකට යනවා කියලා. ඊට පස්සේ අපි කොහොම හරි ටුක් එකක් දාගෙන දැන් ගාඩන් එකට යන ගමන් ඉන්නේ. පුදුම ට්‍රැෆික් එකක් තිබුණේ. අපිට කොහොම හරි ක්ලාසස් ඉවර වෙන ටයිම් එකක් සෙට් උනේ. මාර විදිහට ට්‍රැෆික් එක තිබුණා. Okay guys, ඉතින් අද අපේ දළදා මාලිගාව vlog එක මෙතනින් මේ විදිහට end කරන්නේ නැහැ. end කරනවා කියලා නේද හිතුවේ? end කරන්නේ නැහැ. vlog එකේ part 2 එක ඔයගොල්ලන්ට ඉක්මනට අරගෙන එන්නම්. ඉතින් honestly අද දවස මට really special. ගොඩාක් ලස්සන memories ටිකක් අද එකතු කරගන්න පුළුවන් වුණා. ඔයාලත් මේ vlog එකෙන් අපිත් එක්ක කැන්ඩියා වගේ ෆීල් කරා කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක එන්ජොයි කරා නම් like එකක් දාලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. And if you are new to my YouTube channel, don't forget to subscribe and turn on the notification bell. තවත් ලස්සන vlogs ගොඩාක් ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් අපි part 2 එකෙන් හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. See you guys. Bye. මගේ එක වැඩලා තියෙන්නේ. නෑ දුවමු. වැඩක් නෑ දින්නේ. දෙව පාට වීඩියෝ එක වැඩිලා නැහැ කියලා දැනගත්තා. 2 hours later.